හැම කෙනෙක්ම පිළිගන්නවා CS Investing YouTube channel එකට. අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ මේ මාකට් කියන මෙතන මේ තියෙන ටැබ් එකේ තියෙන ෆීචර්ස් ටික මොනවද කියලා. එතකොට අපි කලින් වීඩියෝ දෙක කතා කරලා තිනවා මේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන්නේ මොනවද? ඒ වගේම මේ watch කියන මෙතන තියෙන ටැබ් එකේ තියෙන ෆීචර්ස් ගැන අපි කතා කරා. එතකොට මේ වීඩියෝ එකකින් කතා කරන්නේ මේ මාකට් කියන ටැබ් එකේ තියෙන මේ ට්‍රේඩ් බුක් සමරි මෙන්න මේ ටික මොනවද කියලා තමයි කතා කරන්න යන්නේ. ඉතින් හැමෝටම මතක් කරනවා subscribe කරලා තියාගන්න මේ වගේ වටිනා වීඩියෝ ඔයාලටත් ඉස්සරහටත් හම්බෙනවා. ඉතින් ඒ හින්දා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක එනවා. ඔතකොට බලන්න පුළුවන්. අපි යන වීඩියෝ එකට මුලින්ම තියෙන trade book එක. trade book එකට ගිහිල්ලා මෙතන අපිට තියෙනවා කොටස තෝරන්න. මම මේකේ දිගටම VPEL කියන මේ කෝඩ් එකකින් තියෙන valuable power error එක ගන්නම්. හරි. එතකොට මේ trade book එකේ තියෙන්නේ මේ VPEL කෝඩ් එකේ තියෙන මේ valuable power error කියන එක. මේ share එක අද දවස් තුල දැන් මාකට් එක ක්ලෝස් වෙලා තියෙන්නේ. එතකොට මේ අද දවස් තුල ගණතුණු වෙච්ච විදිහේ සම්පූර්ණ history එකක් තමයි තියෙන්නේ. යම් කිසි වෙලාවක් තුල ගණතුණු වෙන්නේ මොනතරම් කොටස් ප්‍රමාණයක්ද මොන price එකටද ඒක කොපමණ වෙනසක්ද කියලා මේකේ බලා ගන්න පුළුවන්. එතකොට මෙතන දැන් පිටු පහක් වලට පේනවා ඇති. අපි ගිහලා බලමු. පස්වෙනි පිටුවට මේ දැන් වෙලාව 11ට තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මේව ෂෝට් කරලා ගන්නත් පුළුවන් ටයිම් එක. හරි. ඉතින් එතකොට මෙතන තියෙනවා සම්පූර්ණ දවස තුල මේ ෂෙයා එක ගනුදෙනු වෙච්ච විදිය බලා ගන්න පුළුවන්. මේ පළවෙනි එක 8.10 ගානේ කොටස් 1000 ගානක් මේකයි ගානකට වෙලා තියෙන්නේ බලමු. මේක තමයි පළවෙනි එක. පළවෙනි එක 11.4ට 4 තප්පර 21කට තමයි මේ 8.10 ගානේ ට්‍රේඩ් වෙලා තියෙන්නේ. ඒතර කොටස් 1750 ට්‍රේඩ් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ඒ පැය ගාන තුල වෙච්ච සම්පූර්ණ විස්තරය මෙතනින් බලා ගන්න පුළුවන්. හරි අපි යමු ඊළඟට තියෙන ට්‍රේඩ් බුක් සමරි. ඒෂියා ගමු VPEL මෙතන තියෙන සමරි එක. දැන් මුලින් බලපු එකේ අපිට තිබ්බ 8ට ගත්තේවා 8.10ට තිබ්බේවා 8.20ට ගත්තේවා මේ මාකට් එක ඕපන් වෙලා තිබ්බ පැය ගාන තුල වෙච්ච හැම රෙකෝඩ් එකක්ම මේ විදිහට තිබ්බා. ඒතර මෙතන තියෙන්නේ ඒකේ සමරි එක. ඒ කියන්නේ රුපියල් 8 ගානේ ට්‍රේඩ් ක්වොන්ටිටි එක කොටස් කීයක් ට්‍රේඩින් කීයක් වුණාද? එතකොට ඒකේ චේන්ජ් එක කීයද කියලා මේ සමරියක් තියෙන්නේ. ඔයාලට පේනවද? දැන් අතට මෙතන තියෙන්නේ prices 3යි. එතකොට අද දවස් තුල මේක ගණන්දුලා තියෙන 8ත් 8.20ත් අතර විතරයි. ඒ නිසා තමයි දැන් සමහරට එක ෂෙයා එකක් හරි 8.30ට විකුණුණා නම් හෝ ගත්තා නම් ඒකත් මෙතන තියෙනවා 8.30 quantity 1 එහෙම මෙතන වැටලා තියෙයි. නමුත් අද දවස් තුල මේ ෂෙයා එක මේ ට්‍රේඩ් වෙලා තියෙන්නේ මේ ප්‍රයිස් 3 විතරයි. ඒ නිසා තමයි මේ සමරි එකක් විදිහට මෙතන මේ ප්‍රයිස් 3 විතරක් පෙන්වන්නේ. අපි ඊළඟට යමු ස්ටැටික් වලට. ස්ටැටික් වලට ගියපුවාම මෙතන පෙන්නනවා මේ දවස් තුල ඔන්නම් බලන්න පුළුවන් මේ ප්‍රයිස් විචලනය වෙච්ච විදිය. අපිට වෙනද මේ 8.20ට ගිහිල්ලා තියෙන්නේ දවස පටන් ගද්දිම වගේ මේ 11 ගානට වෙලා තියෙනවා. ඒතොර ඒ ට්‍රේඩ් එක විතර වෙලා තියෙන්නේ 8.20ට. ඊට පස්සේ 8.10 8 අතර තමයි මෙහෙ විචලන වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ පසුගිය දවස් 3 පසුගිය දවස් 5 වගේ ට්‍රේඩ් ටික බලා ගන්න පුළුවන්. එතකොට මේ වගේ charts මෙන්න මේ analytics කියන එක යටතේ සවිස්තරාත්මකව ඉස්සරහට කතා කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ පොඩි summary එකක් විතරයි. ඊට අමතරව මෙතන තියෙන last trade price, last trade size අන්න එහෙම data ටිකකුත් තියෙනවා. එතකොට අපි මෙතන මේ කලින් කතා කරා මෙන්න මේ dashboard එකේ ඔය තොරතුරු ටිකම එතනින් ගන්නත් පුළුවන්. හරි මෙතන closing price එක තියෙනවා. මේකෙත් තියෙන මේ විදිහට dashboard එකෙත් ඒ ඩේටාම තමයි තියෙන්නේ.
ඊට පස්සේ ගමු මාකට් ටයිම් ඇන්ඩ් සේල්ස්. මේකට ගිහුවම තියෙනවා දවස තුල මාකට් එකේ වෙච්ච හැම ගනුදෙනුවක්ම කීයටද උනේ, කොටස් කීයක්ද, ප්‍රයිස් එක කීයද, කොච්චර ප්‍රමාණයක්ද, ඕඩර්ස් කීයක්ද, අන්නේ ට්‍රේඩින් ඩේටා ඔක්කොම ටික මේකේ තියෙනවා. මෙතන තියෙන සම්පූර්ණ මාකට් එකේ විස්තර ඕන. ඉතින් මෙතෙන්ට අපිට ආය මොකක් හරි සිකියුරිටි එක නම ගහලා හිටන් ආය ෆිල්ටර් කරලා බලන්න පුළුවන්. ඉතින් මෙතනින් මේ ටයිම් එකත් ඕනනම් දෙන්න පුළුවන්. ඒ වගේ මෙතන ෆිල්ටර් කරලා බලන්න පුළුවන්. එතකොට මේ කලින් දෙකම ඔන්න අපව මෙතන බලන්නත් අපිට අවස්ථාව තියෙනවා. ඊට පස්සේ බලමු මේ OHLC values කියන එකට. මෙතන ඇත්තටම OHLC කියන්නේ මේ open, high, low, close values. මේ OHLC කියන්නේ ඒකේ තේරුම. ඉතින් බලමු සුපුරුදු කොටස මරගෙන මෙන්න තියෙනවා ඕපනින් ප්‍රයිස් එක. කියන්නේ දවස පටන් ගන්න තියෙන්නේ 8:10න්. හයි ප්‍රයිස් එක 8:20, ලෝ ප්‍රයිස් එක 8. හරිනේ. අපි ඉස්සලා බලපු ඩේටා වල තිබ්බේ මෙන්න මේ අගයන්තුරු විතරනේ. 8:20ත් 8ත් අතරනේ තිබ්බේ. 8:10ට පටන් ගන්න තියෙනවා 8:20ට ගියා. අපි ඉස්සරලා chart එකෙත් දැක්කා 8:20ට උදේම එකපාරක් ට්‍රේඩ්ලා තියෙනවා වගේ. ඊට පස්සේ 8 ඩලා තියෙනවා. එතකොට ක්ලෝසින් ප්‍රයිස් එක 8යි. ටෝටල් වොලියුම් එක තියෙනවා, ටෝටල් ටර්නෝවර් එක. එතකොට මේ දේවල් මොනවද කියලා මෙතන කතා කරා කලින් ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරන එකේ. හොඳයි අපි ඊළඟට බලමු මේ මාකට් ඩෙප්ත් එක. ඊළඟ තියෙන මාකට් ඩෙප්ත් එක ගැන කතා කරනවා. මාකට් ඩෙප්ත් එක ගිහලා මේ විදිහට අපි සර්ච් කරමු ෂෙයා එක වැලියබල් පවර් රත්න එක. එතකොට මෙන්න මෙතනම බිට්ස් එනවා, ආක්ස් එනවා. මේ බිට්ස් එකේ තියෙන්නේ මේ මිලදී ගන්න බලාපොරොත්තු වෙන කට්ටිය. එතකොට වැඩිම මුදලකට ඉල්ලන්නේ 8 ගානේ. එහෙම 8 ඉඳලා පල්ලෙහාට ඒ ඕඩර්ස් ටික තියෙනවා. ඊට පස්සේ මෙතන ආස් ක්වොන්ටිටි කියන්නේ මේ ඉන්නේ විකුණන්න ඉන්න කට්ටිය. එතකොට 8:10ට තමයි අඩුව මුලකට විකුණන්න ඉන්නේ. ඉතින් 8:10 ඉඳලා 9 දක්වා විකුණන කට්ටිය මේ විදිහට ඕඩර්ස් තියෙනවා. එතකොට මෙතන බලපුවාම 8 ගානේ 1 මිලියන් ගානක් තියෙනවා බයි කරන්න. ඒ වගේම 8:10 ගානෙත් 1 මිලියන් ගානක් තියෙන විකුණන්න. ඉතින් අපිට බලන්න පුළුවන් ට්‍රේඩ් එකක් දාන්න කලින් මේ වගේ කොහොමද බයින් ප්‍රෙෂර් එක, සෙලින් ප්‍රෙෂර් එක තියෙන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. මෙතන කෝඩ් එක ගහලා හිටන් යන්න පුළුවන්. එතකොට මේවා අපි බයි පැත්ත ක්ලික් කරපුවාම බයි කියන වින්ඩෝ එක ඕපන් වෙනවා. සෙල් කියන පැත්ත ක්ලික් කරපුවාම සෙලින් වින්ඩෝ එක ඕපන් වෙනවා. ඉතින් අපි ඒවා මේ ඕඩර්ස් යටතේ බයි ඇන්ඩ් සෙල් වින්ඩෝ දෙක කතා කරමු. ඊට අමතරව මේක තව ටිකක් පැහැදිලි කරනවා නම් අපි බලමු කොහොමද මේ ඕඩර් එක ලිස්ට් වෙන්නේ කියලා. මේ බිඩ් එක, මේ ආස් එක. ඔතන මෙතන එක මිලක් 8 ගානේ ගත්තොත් එහෙම මම එක පැත්තක් විතර විස්තර කරන්නම්. හරි. මේ 8 කියන මිල හිතමු. 8 ගානේ එක්කෙනෙක් මුලින්ම ඕඩර් එකක් දානවා ෂෙයාර්ස් 25ක්. මෙතන 8:10 ගානේ ගන්න ඉන්නවා ෂෙයාර්ස් 30ක් ඉල්ලනවා. හරි. එතකොට දැන් එක්කෙනෙක් මෙහෙම ඕඩර්ස් දාලා දෙනවා. ඊට පස්සේ තව කෙනෙක් 8 ගානේ කොටස් 100ක් ඉල්ලනවා. එතකොට මේක ලිස්ට් වෙන්නේ මේ පිළිවෙලට, දාන පිළිවෙලට තමයි මේක ලිස්ට් වෙන්නේ. එතකොට ඊළඟට එක්කෙනෙක් 7.90 ගානේ. හරි. එතකොට 7.90 ලිස්ට් වෙන්නේ 8ට පල්ලෙහා ලිස්ට් එකේ. එක්කෙනෙක් 25ක් ඉල්ලලා තියෙන්න පුළුවන්. මේ විදිහට ඒක පල්ලෙහා ලිස්ට් වෙනවා දාන ටයිම් එකත් එක්ක. දැන් 890ට ඉල්ලුවට පස්සේ කවුරු හරි ආය 8ට ඉල්ලුවොත් එහෙම එයාගේ මේ ලිස්ට් එකේ යටින් ආය ඒක ඇඩ් වෙනවා. එතකොට යම් කිසි හේතුවක් ඉඳලා කවුරු මේ විකුණන කෙනෙක් කවුරු හරි මේ 8ට විකුණන්න කැමති වෙච්ච ගමන් එයා දායි මේ 30ම කියමුකෝ. මෙයා බැරි වෙලාවත් මේ 8.10 එක
නෑ මං 8ට විකුණනවා කියලා චේන්ජ් කරනවා. 8ට චේන්ජ් කරුවා මෙයාගේ 30ක් තියෙනවනේ. එතකොට මේ 8ට මේක සමාන වෙලා මේ 25 මෙහෙම කැපෙනවා. තව 5ක් ඉතුරුයි. එතකොට මෙයාගේ 25 ඕඩරේ සම්පූර්ණනවා. මෙතන 100න් 5ක් ගිහිල්ලා 95ක ඕඩරයක් ඉතුරු වෙනවා. එතකොට මෙතන 8 ඕඩරේ කැන්සල් වෙනවා. අන්න ඒ විදිහට තමයි මේ ඕඩර් එක වැඩ කරන්නේ. හරි මම හිතන්නේ පැහැදිලිද කියලා හිතනවා. අපි යමු ඊළඟට. මෙතන දෙන ඩීටේල් කොට්. ඩීටේල් කොට් එකට ගිහිල්ලා මෙතන අපි සිකියුරිටි එක තෝරමු. ආයෙත් මෙන්න ඩේටා ටික ලෝඩ් වුණා. උතන මෙතන තියෙන අර ඉස්සෙල්ලා කතා කරපු ටිකේ සමරියක් වගේ එකක්. එබන් ට්‍රේඩ් බුක් එක තියෙනවා. ටෝටල් බිට් මෙතන මාකට් ඩෙප්ත් එක ගැන කතා කරනවා. ට්‍රේඩ් සමරි එක තියෙනවා. ඊට මෙතන ට්‍රේඩ් බුක් සමරි එක අපි කලින් කතා කරපු. උතන ඊට අමතරව මෙතන තියෙනවා 22 weeks high low price ටික බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සත්‍ය 52ක් තුල මේක ගියපු උපරිම මිල අවම මිල සම්පූර්ණ ට්‍රේඩ් ගාන. ඊට අමතරව මෙතන අර chart එක තියෙනවා කලින් බලපු. ඒකත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය ඩේටා ටික බලා ගන්න. හරි. මෙන්න මේ ඊට අමතරව අද දවසේ දැන් වෙච්ච ට්‍රේඩ් වල සමරි එකයි දැනට තියෙන ආස් බිට් quantities ටික බලා ගන්න පුළුවන්. උතන මෙතන සමරියක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අවසානයේ තියෙනවා alert manager. alert manager එකේ කොටස් දෙකක් තියෙනවා. set alert, view alert. අපි set alert එකට ගිහලා බලමු. මේකේ තියෙන්නේ ඇත්තටම මොකක් පහසු දෙයක් මේක. මේ කියන්නේ busy කෙනෙක්ට නිතර මේ charts බල ඉන්න වෙලාවක් නැහැ. ඔහු කැමති share එකක් buy කරන්න තියෙනවා නම් ඔහුට හැම වෙලේම මේකට log වෙවි ඉන්න බැරි නෑ. ඒ කියන්නේ දවල් කාලේ රැකියාවක් කරන කෙනෙක්ට සමහරට වැඩ කරන තැන ඉඳලා මේවා බලන්න විදියක් නැහැ. නමුත් උකට පොඩි වෙලාවක් තියෙන්න පුළුවන් buy එකක් හෝ sell එකක් කරගන්න. ඉතින් ඔහු කලින් ඇනලිස් කරපු මොනවා හරි share එකක් ඔහු තීරණය කරොත් එහෙම ඒකේ enter වෙලාව ඔහු තීරණය කරනවා නම් මෙන්න මේ price එකට මම enter වෙන්නේ කියලා. උතෝර enter වෙලාවදී ඔහුට හරියටම බල ඉන්න බෑ කොයි වෙලාවෙද තමන්ගේ price එකට එන්නේ කියලා. ඉතින් ඒ වගේ වෙලාවක මේකට alert එක set කරලා තියන්න පුළුවන්. මේක දවස් 3ක් දක්වා බලංගු වෙන විදිහට alert set කරන්න පුළුවන්. මෙතන alert name එක මොකක් කරේ අපි යද්දමු. දැනට sample කියලා. security එක තෝරමු VPEL. හරි. උතෝර මේ දේවල් pop up එකක් විදිහට මේ මේනවා. ඊට පස්සේ මෙතන අපිට දවස් 3ක් විදිහට ඕන ගන්න පුළුවන්. මෙතන දෙන්න පුළුවන් මේ කන්ඩිෂන් ඔක්කොම මැච් වෙන්නද මොකක් හරි එක කන්ඩිෂන් මැච් වෙන්න විතරක්ද වගේ පුළුවන්. ඒතොර notify once only කියන once a day කියලා දෙන්න පුළුවන්. ඉතින් මැසේජ් එක දානවා අපි තුමු අපි දැන් buy කරන්න බලා ඉන්නේ කියලා. අපි කියනවා time to buy කියලා මැසේජ් එකක් දානවා. කෝඩ් එකක් දාමු. VPL කියලා. මොකද හදිස්සියේ අපි දැන් alert ගොඩක් තියෙනවා හොයාගන්න බැරුණොත් එහෙම. හරි. අපි දැන් buy කරන්න බලා ඉන්නවනම් අපිට වැදගත් වෙන්නේ ARKS. ඒ කියන්නේ විකුණන කෙනෙක් අපේ මුදලට දෙනවා නම් අපිට ගන්න බල පුළුවන් වෙන්නේ. හරි. ඒ හින්දා විකුණන කෙනාගේ දෙන මුදල අපි හිතමු අපිට සමාන මුදල. අපි දැන් VPL දැක්ක අද ට්‍රේඩ් ලා තියෙන බලමු closing price එක 8.10. අපි හිතනවා 7.90ට 7.90ට සමාන වුණොත් එහෙම මේ විකුණන කෙනා දාන ට්‍රේඩ් එක අපිට alert එකක් එන්න කියලා මෙතනින් ඔහොම ඇඩ් කරගන්න පුළුවන්. හරි. මේක ඇඩ් කරගන්න පුළුවන්. අතකොට තව කන්ඩිෂන් මේකට දෙන්න පුළුවන් අපිට. එහෙම අපි තව කන්ඩිෂන් මේකට දෙන්න මෙතන ඇඩ් වෙනවා එක. අපි හිතමු less than දෙමු. කියන්නේ 7.90ට වඩා අඩු වෙච්චාම. ඒතර price එක මොකක්ද කියලා නෑ. හැබැයි 7.90ට වඩා ඇඩ් වුණාම. ඉතින් මේ විදිහට දාලා අපිට set alert දීපුවාම මේ alert එක සම්පූර්ණ save වෙනවා. ඒ වගේම මෙතන news alert එකක් මෙතන set කරන්නත් පුළුවන්. හරි. එතකොට alert එක set වෙනවා. අපේ අදාළ price එකට ආපුවම ඒ alert එක pop up වෙලා පෙන්නනවා.
එතකොට මේක දෙවෙනි කොටසේ තියෙන්නේ view alerts. මේකට ගිහලා බලන්න පුළුවන් මෙන්න තියෙන alerts මොනවද කියලා. එතකොට මෙන්න අර alert දෙක තියෙනවා. අපි දැන් add කරපු මේ විස්තර දෙන sample VPEL ask price එක less than 790ට status new කියලා තියෙනවා. message එක වෙන්න තියෙනවා time to buy VPEL. හරි මේ විදිහට alert එක බලා ගන්න පුළුවන්. හරි. උතර මම හිතන්නේ අපි ඔක්කොම කතා කරා මේ ටැබ් එකේ තියෙන Redbook OHLC මේ ටිකම අපි කතා කරලා තියෙනවා. ඉතින් හැමෝටම පැහැදිලි ඇති කියලා හිතනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙලා කතා කරමු මේ orders කියන ටැබ් එකේ තියෙන දේවල් ටික. එතකොට මේ buy එකේ sell එක මේ දෙකම එකට කතා කරන්න පුළුවන්. එතකොට ඒකේ ලොකු විස්තරයක් කතා කරන්නත් තියෙනවා. එහෙනම් අපිව subscribe කරන්න කියලා මතක් කරනවා. හැමෝටම ස්තුතියි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.